පාලිත තත්ත්වයටදී කරනු ලබන නයිමිරිස් වගාවක්. මෙතන ඇත්තටම වර්ග අඩි 4800 ටනල් 6ක් තියෙනවා. ඉතින් මේකේ ඇත්තටම ටනල් 6න් මේ වෙන විට නයිමිරිස් තමයි වගා කරලා තියෙන්නේ. ඉතින් මේ සියලුම ටනල් පාලිත තත්ත්වයටදී කියන්නේ වගාව සම්පූර්ණ පාලිත තත්ත්වයටදී කරන්නේ. ඉතින් මේකේ උෂ්ණත්වය ආර්ද්‍රතාවය ඒ වගේම ආලෝකය ඒ සියලු කරුණු කාරණා පාලනය කරලා ස්වයංක්‍රීයව පොහොර යෙදීමක් සිදු කරනවා. ඉතින් මේ සියලු දේවල් අපි ස්වයංක්‍රීයව තමයි මෙතන සිදු කරන්නේ. ඉතින් ඔබට බලා ගන්න පුළුවන් මෙතන නයිමිරිස් වගාව මේකේ මේ වෙනකොට ඉතා සාර්ථක අස්වැන්නක් ලැබෙමින් තියෙනවා. ඉතින් අපි ඇවිදලා බලමු මේකේ කොහොමද කියලා මේ වගාව. ඔබට මේ බලා ගන්න පුළුවන් මෙතනින් තමයි මේ සියලුම පරිසර සාධක පාලනය කරන්නේ. මේක තමයි කන්ට්‍රෝල් පැනල් එක. ඒ වගේම ඔබට බලා ගන්න පුළුවන් මෙතන එක්සෝස් ෆෑන් යොදලා තියෙනවා. ඉතින් එහා පැත්තේ තියෙන කූලින් පෑඩ් වලින් එන සිසිල් වාතාශ්‍රය මෙතනින් ටනල් එක හරහා පිට කිරීමක් කරනවා. එමගින් තමයි උෂ්ණත්වය මේකේ පාලනය කරන්නේ. දැන් මේ ටනල් එකේ ඔබට පේනවා ඇති අනිත් පසුපස කොටසේ කූලින් පෑඩ් සවි කරලා තියෙන ආකාරය. දැන් ඔබට පේනවා ඇති මේ වගාව මේ වෙනට කප්පාදුවකට ලක් කරලා තියෙන්නේ. ඉතින් අපි කප්පාදු සිදු කිරීම මගෙන් ඉහළ ගුණාත්මකයෙන් යුතු අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපට මේකට වැළඳෙන රෝග පලිබෝධ පාලනය කරන්නත් මේ කප්පාදු මගින් පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ වගේ පාලිත තත්ත්ව යටතේ කරන වගාවක ඔබට පුළුවන් මේක වර්ෂා කාලයකදී වුණත් ඉහළ අස්වැන්නක් ලබා ගන්න. ඒ වගේම තමයි ඉහළ ගුණාත්මකයෙන් යුතු හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. එතකොට ඉතින් අපිට අපේ ආදායම ඒකාකාරීව තියාගන්න පුළුවන්. මොකද අපේ ලංකාවේ තියෙන ප්‍රධාන ගැටලුව තමයි ක්ෂණිකව වෙනස් වෙන පරිසර තත්ත්වත් එක්ක අපට එළවලු වගාව කරන්න මේ වන විට තරමක් අපහසු වෙලා තියෙනවා. එළවලු මිලත් මේ වන විට ඉතා ඉහළ මට්ටමක තියෙනවා. ඉතින් අපිට මේ සඳහා හොඳම විසඳුම තමයි මේ වගේ අපිට පාලිත තත්ත්වයට යටතේ වගාවක් සිදු කරන්න පුළුවන් නම් අපිට ඕනම කාලයකදී ඉතා හොඳ අස්වැන්නක් අරගෙන අපේ අතමිට සරු කරගන්න පුළුවන්.